හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට අද මම Subscribe to my channel. හදන්න යන්නේ එන්න මාත් එක්ක උළුඳු වඩේ හදන්න බලමු අපි මොනවාද ඕන වෙන්නේ කියලා උළුඳු පිටි ග්‍රෑම් 200යි පාන් පිටි ග්‍රෑම් 100යි තව ලූණු අවුමිරිස් කරපිංචා කෑලි මිරිස් කහ ලුණු තව මද උණුසුම් වතුර ස්වල්පෙකුයි ඊස්ට් තේ හැන්දකුයි ඊට පස්සේ වතුර එක අපි ඊස්ට් එකට දාලා හොඳට කලවම් කරගන්නවා මෙන්න මේ විදිහට කලවම් කරගෙන තව වතුර චුට්ටකුත් අපි දාගෙන ඒක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි පිටිමෝලිය හදන්නයි යන්නේ. එන්න මාත් එක්ක අපි පිටිමෝලිය හදමුද? ඔන්න ඉස්සෙල්ලාම උළුඳු පිටි ග්‍රෑම් 200ක් මෙන්න මේ වගේ භාජනයකට දාගන්න. භාජනයකට දාගෙන ඉවර වෙලා ඒකටම අපි පාන් පිටි ග්‍රෑම් 100ක් දාගන්නවා මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි ඊස්ට් අපි හදාගත්ත මිශ්‍රණයත් මේකට දාගන්නවා ඊට පස්සේ කෑලි මිරිස් කහ ලුණු ටිකත් මේකට දාගන්නවා ඊට පස්සේ වතුර දාලා අපි හොඳට කලවම් කරගන්නවා ඉතින් ඔන්න කලවම් කරන්නයි තියෙන්නේ අපි හොඳට කලවම් කරගමු ඊට පස්සේ ලූණු කරපිංචා අවුමිරිස් ටිකත් අපි ඒකට එකතු කරගන්නවා. ඉතින් ඒ එකතු කරගෙන කලවම් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ තව වතුර ටික ටික දාලා අපි හොඳට පිටිමෝලිය අනා ගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් අපි බලමුකෝ කොහොමද කියලා. දැන් ඉතින් ඔන්නෝම කලවම් කරන්නලා. ඔන්න ළමයි කලවම් කරනවා. ඉතින් ආයේ ඊට පස්සේ අපි තෙල් ටිකක් දානවා. දැන් ඒක අතේ ඇලෙනවනේ. ඒ හින්දා අපි තෙල් දාලා ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. හොඳට නීට් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට පිටිමෝලිය ආවට පස්සේ අපි කරන්නේ රැපින් එකක් අරගෙන මේක කවර් කරගන්න. මෙන්න මේ විදිහට රැපින් කරගෙන ඉවර වුණාට පස්සේ විනාඩි 15ක් විතර අපි කාමර උෂ්ණත්වයේ තියන්න ඕන. එහෙනම් අපි ඒක විනාඩි 15ක් එහෙම තියලා බදින්න කලමනා ලෑස්ති කරගමුද? එන්න මාත් එක්ක. ඊට පස්සේ මේ විදිහට භාජනයක් ලිපෙන් තියාගෙන අපි ඒකට තෙල් දාගෙන අඩු ගින්දරේ තෙල් එක රත් වෙන්න දෙමු. දැන් ඉතින් ළමයි අපි විනාඩි 15ක් විතර මේ මෝලිය තියාගෙන ඉවරයි. ඊට පස්සේ පිඟානටත් තෙල් ගාගෙන අපේ අතෙත් හොඳට තෙල් ගාගෙන තෙල් තවරගෙන මෙන්න මේ විදිහට උළුඳු වඩ හදන්නයි යන්නේ. එන්න මාත් එක්ක. දැන් ඉතින් මෙන්න මේ විදිහට චූටි බෝලා කඩාගෙන රවුම් කරගෙන චුට්ටක් තලලා මැද්දේ රවුම ගන්න ඕන. ඊට පස්සේ මැද්දේ මේ හිලත් හදාගෙන මෙන්න මේ විදිහට චූටි බෝලා ගුලි කරගෙන මෙන්න මේ විදිහට තමයි හදන්න ඕන. ඔයගොල්ලොන්ටත් තේරෙනවා ඇතිනේ. හොඳට තෙල් ගා ගන්න ළමයි. නැත්තම් එහෙම ඇලෙන්න බලනවා. ඉතින් අපි ඔන්න ඉතින් උළුඳු වඩේ මෙන්න මේ විදිහට දෙක තුනක් හදාගෙන දැන් අපි බදින්නයි යන්නේ. ඔන්න අපි උළුඳු වඩ බදින්නයි යන්නේ. උළුඳු වඩ බැදෙනකොට මාරම සුවඳයි ළමයි. ඒ වෙලාවේ ඒ සුවඳ මට ආවා. ඉතින් මම කෑම උයනකොට ළමයි මට මාරම සතුටක් හිතට දැනෙනවා. මම මේ විදිහට පුංචි වීඩියෝ අරගෙන මේ විදිහට එක කෑම ජාති හදනකොට මගේ හිතට දැනෙන සතුට කියා ගන්න බැහැ ළමයි.
ඒ වගේම ඕගොල්ලොත් එක්ක මේ සතුට බෙදා ගන්නකොටත් මට ඊට වඩා සතුටුයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ළමයි උළුදු වඩේ හදන්නේ. අඩු ගින්දරේ හොඳට බැදෙන්න දෙන්න. එතකොට මැද්ද අමු වෙන්නේ නැහැ. මේ වගේ රසට උළුදු වඩ ඕගොල්ලොත් හදලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. අමතක කරන්න එපා. මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔන්න මම රස බලන වෙලාවයි. රසම රස ලුණු මිරිසකුත් හදාගත්තා. ඉතින් ඇත්තටම රසයි ළමයි. මාරම රසයි. ඕගොල්ලොත් හදලා බලන්න. මාත් එක්ක හැමදාමත් එකතු වෙලා මේ වගේ රසම රස කෑම හදන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාලා යන්න. බයි ළමයි.